එදා ඒ වැස්ස මන් හිතුවෙම නෑ ඒක මගේ ජීවිතේ අමතක නොවෙන වැස්සක් වෙයි කියලා. මම හිටියේ forget me not මලකට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතෙන ගම. එතකොට තමයි උරුබුරුදු හිනාවාරං නන්නා දුනන කොඩේ මාම හොයාගෙන ඇවිල්ලා තිබ්බේ. පැනලා දුවන්න ඕනි වුණත් එක වෙලාවකට මට හිතුනේ මෙන්න මෙහෙම දෙයක්. ඒකට ඕන කරන ශක්තිය ඒ වෙලාවෙ මල් ළඟ තිබුණේ නෑ. ඉතින් පෙර පරිදිම ආපසු නොබලා මම පසයට ගොඩ වුණා. ඒත් මට දැනුණා ඒ ඇස් තිබ්බෙම මගේ ළඟ කියලා. ඒ ඇස් කියන්නෙම එක්තරා භාවනාවක්. forget me not මම කියන්න ඕනෙද නැත්නම් එයා කියන්න ඕනෙද කියලා තාමත් හිතනවා.